ආදරණීය දුවේ පුතේ අපි 2027 දරුවන්ට අපි ගණනේ වැදගත්ම කොටස වන රෙඩොක්ස් පටන් ගන්න යන්නේ. අ, ගොඩාක් දරුවෝ පුතේ දැන් මේ වෙද්දි එක එක විදියට එක එක මට්ටම් වල වැඩ කරගෙන තියෙනවා. මම දැකලා තියෙනවා ගොඩාක් දරුවෝ දැන් අපිට පස්සේ සම්බන්ධ වෙන දරුවෝ ගොඩාක් අඩු මට්ටමකින් තමා පුතේ හැමදේම කරගෙන තියෙන. ඉතා සරල කාරණාවලින්. නමුත් හැම වෙලේම මතක තියාගන්න ඔය කට්ටිය විභාගයක් ලියනවා නම් ඊට වඩා වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රැක්ටිස් හાર્ඩ් වෙන්න ඕනේ මැච් එකට වඩා. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිස් කරේ නැත්නම් ඒ විභාග මට්ටමට වඩා ටිකක් අමාරු දේවල් අපිට විභාගේ කරන්න බෑ. හරි. මොකද විභාග පීඩනයත් එක්ක. එහෙනම් අපි මේ රෙඩොක්ස් ආරම්භය ගැන කතා කරද්දී අපි සරල ගැටලුවක් ගත්තා මම කටට පැහැදිලි කරන්න. මෙතන තියෙනවා Fe ධන 2 Fe ධන 3 ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක්. ඕක 0.1 kMnO4ත් එක්ක අනුමාපනය කරන්න 10ක් වැය වුණාලු. ඊළඟට ඒ ද්‍රාවණයෙන් ආයි 25ක් අරගෙන Ki දාලා 0.2 තයෝසල්ෆේට් එක්ක අනුමාපනය කරන්න 10ක් වැය වුණා. මෙතන තියෙන Fe ධන 2 Fe ධන 3 ප්‍රමාණය අපෙන් අහනවා. මේක සරල ගැටලුවක්. මේ බලන්න. එහෙනම් මේකේ Fe ධන 2 Fe ධන 3 බවට කරණය වෙද්දී මේකේ MnO4 Mn ධන 2 බවට හරණය වෙනවා. එතකොට මෙහි ඍණ 6යි මෙහි ධන 2යි 8ක් H+ මෙහෙට දාන්න 4ක් H2. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන කැපිලා යන්න 5න් වැඩි කරලා එකතු කරන්න මේක. 5ක් Fe ධන 2 ධන MnO4 ධන 8ක් H+ අන්න එනවා 5ක් Fe ධන 3 ධන Mn ධන 2 ධන 4ක් H2. එහෙනම් මයි පුතේ මේ පද්ධතිය KMnO4ත් එක්ක අනුමාපනය කරද්දී මෙතන ප්‍රතික්‍රියා කරන්නේ Fe ධන 2 විතරයි. Fe ධන 3 ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. right. එහෙනම් දැන් මට පුළුවන් වැය වූ MnO4- වැය වූ MnO4- ප්‍රමාණය තමයි සාන්ද්‍රණයේ 0.1යි බෙදීම 10 වතාවක් 10යි. එහෙනම් 10 ඍණ 4යි මම. එහෙනම් ඔතන තියෙන Fe ධන 2 ඒ වගේ 5 ගුණයක්. 10 ඍණ 4 වැඩි 5යි. right. අන්න දැන් අපිට පුළුවන් ඔය විදිහටමයි පුතේ Fe ධන 2 මවුල ප්‍රමාණය හොයන්න. දැන් ඊළඟට මොකද කියන්නේ? ආයි Fe ධන 2 Fe ධන 3 ද්‍රාවණයෙන් 25කට වැඩිපුර Ki එකතු කරනවා. ඊට පස්සේ අන්න පද්ධතියේ තයෝසල්ෆේට් එක්ක අනුමාපනය කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් වෙන දේ තමා මෙතන I-I2 බවට කරණය වෙද්දී I-I2 බවට කරණය වෙද්දී Fe ධන 3 Fe ධන 2 බවට හරණය වෙනවා. හරි? එතකොට ඉලෙක්ට්‍රෝන ගාන කැපිලා යන මෙයා දෙකෙන් වැඩි කරලා එකතු කර දෙකක් Fe ධන 3 ධන දෙකක් I- දෙකක් Fe ධන 2 ධන I2. අන්න ඔය හැදෙන I2 සෝඩියම් තයෝසල්ෆේට් එක්ක අනුමාපනය. ඔය හැදෙන I2 සෝඩියම් තයෝසල්ෆේට් එක්ක අනුමාපනය. එහෙනම් වැය වෙච්ච සෝඩියම් තයෝසල්ෆේට් මවුල කීයද? සාන්ද්‍රණය 0.2යි බෙදීම 10 වතාවක් 10යි. ඒ කියන්නේ දෙක වැඩි කිරීම 10 3යි. හරි. සෝඩියම් තයසල්ෆේට් ඔච්චරක් නම් ඔතන I2 ප්‍රමාණය ඒ වගේ භාගයක්. එහෙනම් I2 මවුල කීයද? ඒ වගේ භාගයක්. කීයද? 10 3යි. I2 මවුල ඔච්චරක් නම් Fe ධන 3 ඒ වගේ දෙගුණයක්. අනේ කීයද? දෙක වැඩි කිරීම 10 3යි. ඕකේ. රයිට්. එහෙනම් අහන්න මේක සරල රෙඩොක්ස් ගැටලුවක්. ඒ කියන්නේ ඔබට දීලා තියෙන්නේ Fe ධන 2 Fe ධන 3 ද්‍රාවණයක් අනුමාපනයේ 0.1 kMnO4 10ක් වැය වුණා. ආයේ ද්‍රාවණයකට Ki දාලා අනුමාපනයට 0.2 තයසල්ෆේට් 10ක් වැය වුණා. ඔච්චරයි දීලා දෙන්නේ. උඹට පුළුවන් නම් අය පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියා ටික ලියලා මේ විදිහට ඒ කට්ටියගේ මවුල ප්‍රමාණය හොයාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට මෙන්න මේ කී දේවල් බැයි නම් ඒ කියන්නේ ඔබ හරි ඒ මට්ටමට ඉගෙනගෙන නැහැ. අනිත් එක මතක තියාගන්න සමහර මන් දැකලා තියෙනවා තාම බන්ධනවල ඉන්න පන්ති තියෙනවා. හරි. මතක තියාගන්න පුතේ අපි ෆස්ට් ටර්ම් ටෙස්ට් මේ දෙසැම්බර් වෙද්දී වායු නියම 4 වෙනි පාඩමත් ඉවර වෙන්න ඕනේ. හරි. ඒක ප්‍රශ්නයක් නෑ.
හරි. ඔබට මේ මට්ටමේ දේවල් බැයි නම් ආපහු හැරෙන්න, වෙනස් වෙන්න. ඒ ලෙවල් ඔය කියන තරම් ලේසි නෑ. අපි 14 වෙනි ඉරිදා හරි උදේ 8 ඉඳන් 12 වෙනකල් පොළොන්නරුව සිනර්ජි එකේ රෙඩොක්ස් පටන් ගන්නවා. ඒ වගේ 20 සෙනසුරාදා උදේ සෙනසුරාදා හවස 1 ඉඳන් 5 වෙනකල් අනුරාධපුර සිඩ්නි එකේ රෙඩොක්ස් පටන් ගන්නවා. 20 සෙනසුරාදා 1:05 සිඩ්නි එකේ 14 ඉරිදා සිනර්ජි එකේ පොළොන්නරුවේ උදේ 8:12 පටන් ගන්නවා. එකතු වෙන්න වෙනස් වෙන්න මේ වැඩේ අපිට කරන්න පුළුවන්. මුල ඉඳන් මෙතන ඉඳන් කරගෙන යන්න අවශ්‍ය ස්ටෑන්ඩඩ් ඉගෙන ගන්න වැඩ කරන්න ආස දරුවෝ එන්න. නිකන් ඔය පොඩි පොඩි දේවල් කර කර චූටි චූටි දේවල් වලින් හිත හදාගෙන සර්ලගේ කතා අහන්න දරුවෝ එන්න ඕනේ නෑ. ඒ දරුවෝ ඒ විදිහටම යන්න. හරි. වැඩ කරන්න වෙනස් වෙන්න Tamanට දිනන්න ඕනි දරුවෝ එන්න. රයිට්. 14 නිරිදා උදේ 8ට පොළොන්නරුව සිනර්ජි එකටත් 20 සෙනසුරාදා හවස 1ට අනුරාධපුර සිඩ්නි එකට. රයිට්.